සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. බලන්න ඔබට ඔබේ චරිතය මොකක්ද කියලා මේ කතාවේ. මිනිස්සෙක් මොකක් හරි වැරද්දක් කරලා ඉතින් වැරද්ද කරපු බවට චෝදනාව මිනිස්සුන්ට ලියුමකින් එවනවා. ලියුමකින් එවද්දී ලියුම එවන්නේ කවුද? ඒ කොමාරි කළා දැන් ලියුම එවන කෙනා කෙසේ වෙතත් ලියුම අරන් ඉන්නේ කවුද? ලියුම්කාරයා. අපි කියන්නේ ලියුම්කාරයා කියලා. ඒක ගැලපෙන්නේ නැහැ. ලියුම්කාර මහත්තයා. අපි දැනට ලියුම්කාරයා කියලා යන්කෝ. අන්නේ ලියුම්කාර මහත්තයා තමයි අන්නේ ලියුම අරගෙන එන්නේ. ඒක යාගේ රස්සාව. නමුත් කාගේ ලියුමද? කාගේ ලියුමද? ඔබේ ලියුම. ඒ මනුස්සයාගේ ලියුම. නමුත් අර මනුස්සයා ලියුම බලලා එයාට ආපු චෝදනාව නිසා එයාට ආපු නඩුව මොකක් හරි ප්‍රශ්න නිසා අර ලියුම්කාරයට බයිනවා. ඔයා තමයි මට මේක ගේන්නේ, ඔයා තමයි මට මේක ගේන්නේ, ඔයා නිසා මට මේ ප්‍රශ්න ඔක්කොම. මනුස්සයා මෝඩයිද? මම වෙනයක් කියන්නේ නැති නිසා කිව්වේ මනුස්සයා මෝඩයිද? අමු අන්න ඉතුරු කැලේ. මොකද ඒක ලියුම්කාරයාගේ ඇති වැරද්දක් නැහැනේ. මිනිස්යාට හම්බෙන්න තියෙන චෝදනාවක්, මිනිස්යාට තියෙන නඩුවක්, මිනිස්යාට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් අද ලියුමකින් එනකොට ඒක මිනිස්යාගේ වැරද්දක් මිසක් ඒක ලියුම්කාරයාට අයිති නැහැ. නමුත් ඔබ ලියුම්කාරයෝ කී දෙනෙක් එක ජීවිතේ තරහ වෙලා තියෙනවද කියලා හිතලා බලන්න. ලියුම්කාරයෝ මම ලියුම්කාරයෙක් අදහස් කරන්නේ ඔබත් එක්ක එදිනදා හම්බෙන මිනිස්සු. මේ ලියුම්කාරයෝ එක ලියුම් අරගෙන එනවා. සමහර ලියුම්කාරයෝ ඔබට තියාගයක් ලැබිලා කියලා ලියුමක් අරගෙන එනවා. අපි මොකෝ කරන්නේ? ඒ ලියුම්කාරයාට ඇලෙනවා. තව ලියුම්කාරයෙක් ඉන්නවා. ඔයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අදින් පස්සේ මේ ගාන ගෙවන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ. ඔන්න ඔහම කියලා දැන් ඔන්න එනවා. දැන් අපි ලියුම්කාරයට බයිනෝ, අර ලියුම්කාරයට ඇලෙනවා. ඔබේ ලියුම දීපු දේවල් ලැබෙන්නේ. මේ ලෝකේ කවුරුත් ඔබට ඔබේ කිසි දෙයක් කියන්නේ නැහැ. දීපු දේවල් ලැබෙන්නේ. ඔබ ලෝකෙට අයහපත අසාධාරණ්‍ය තරහව දීලා තියෙනවා නම් ඔබට ඒ දේවල් අද හම්බ වෙනවා. නමුත් ඔබ ලෝකෙට ආදරය, සෙනෙහස, කරුණාව, සිනහව, ප්‍රශංසාව දීලා තියෙනවා නම් අද ඔබට ඒ දේවල් හම්බ වෙනවා. කවුරුත් දෙනව නෙමෙයි. ඒ දේවල් ඔබට හම්බෙන්නේ ඔබ දීලා තියෙන නිසා. නමුත් අපේ හිත හැටි තමයි කවුරු කෙනෙක් Taman කැමති කියන දේවල් දෙනවා නම් එයාට ඇලෙනවා. හරියත් එක්ක ගැටෙනවා. බලන්න ඔබ ජීවිතේ ඔබ කාටද ඇල්ලලා තියෙන්නේ කියලා. ඔබ ආදරය කරන කෙනෙක් ඇති. ඔබේ දරුවෝ. අපි දුන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක දරුවෙක් ගේ ඔබ යනවා පේරන්ට්ස් මීටින් එකට ගියාට පස්සේ ඔබ ගැන පුදුම විදියට ಗುಣ වර්ණනා කරනවා. අනේ මහ උත්තරීතර අම්මා කෙනෙක් මරුණාට පස්සේ මිනි වලගාව මල් තියලා වදින්න ඕන තරම් උත්තරීතරයි කියලා ඔබට දැන් කියනවා. නමුත් දෙවෙනි දරුවාගේ පේරන්ට්ස් මීටින් එකට ගියාට පස්සේ එතන ඉන්න ටීචර්ස් කියනවා අනේ කාවත මේ හදලා තියෙන්නේ? ළමයි හදන්න දන්නේ නැද්ද? මිනිස්සු මැරුණට පස්සෙත් හෙන යදී මිනි වලට මේ ළමයි අද කරන වැඩත් එක්ක ඔබට උරුම දේ ඔබට හම්බ වුණේ. වැරද්ද කාර මතද ඔබ දාන්නේ? වැරද්ද දාන්නේ ළමයා මත. ළමයා තමයි මට මේ බැනුම ගෙනාවේ, මේ ළමයාම තමයි මට මේ ප්‍රශංසාව ගෙනාවේ කියලා ළමයාට ඇලෙනවා, අර ළමයාත් එක්ක ගැටෙනවා. කාගේද ඒක? ඔබට තිබ්බ විපාකයක් ඔය. ඔබට තිබ්බ විපාක නිසා ඔබට තිබ්බ බැනුමක් අහන්න එකක්, ඒ වගේම ඔබට ප්‍රශංසාවක් අහන්න එකක්, ඔන්න ඔය දෙක හම්බුණා. ඔය දෙක හම්බුණා මිසක් ඔබට කියන්න බෑ එයා හොඳයි මෙයා නරකයි කියලා. ඔබේ ජීවිතේ හොඳ නරකයි හොඳ නැද්ද? සමහර බොස් නරකයි, සමහර බොස් හොඳයි. සමහර වැඩ කරන තැන කෙනා නරකයි. ඒ බස්සේ කොන්දොස්තර නරකයි. ඩ්‍රයිවර් හොඳයි. නැත්නම් ඩ්‍රයිවර් නරකයි, කොන්දොස්තර හොඳයි. ඒ කඩේ මහත්තයා නරකයි. බඩුවක් ඊට පස්සේ ඉන්න ඕනේ පොලිමේ.
දෙනකොට දෙන්නේ අර මුක්කුණ්ඩ දෙනවද වගේ. ඔබේ විපාකේ ඇමති කෙනෙක් එතනට ඇවිල්ලා බඩුවක් කියනවා. කොහොමද මිනිස්සු දෙන්නේ ඔබට දෙනවා වගේමද? ඊ ඇමති කෙනාගේ විපාකේ එන්නේ. ඇමති කෙනා දීපු දේ එන්නේ ලියුම. අර තමයි ලියුම් කාර්යය. නමුත් අපේ වැරද්ද තමයි අපි අර ලියුම් කාර්යයට බයිනවා. අර ලියුම් කාර්යය වැරදි කියලා කියනවා. අල්ලපු ගෙදර නෝනා මහත්තයා අතරින් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔබ කාටද බයින අල්ලපු ගෙදර නෝනාට මං කියන්නේ ඔබට කාටම හරි බයින්න ඕනේ නම් මොකද කරන්න තියෙන්නේ අපිට බැන ගන්න තියෙන කන්නාඩි ඉස්සරට ගිහිල්ලා අන්න ඉන්නෝ ලොකුම කවුද හරි ඔබ දාගන්න එයාට උරුම දේ එයාට එනකොට අනික් කෙනාට කට උස්සනවා පිටුනේ වැරදි යුද්ධයක් ඔය කරන්නේ. අර බල්ල බුරන්නේ. බල්ල බුරන අහලා තියෙනව නේද ඕන තරම්. ඒ බල්ලෝ සමහරවිට ඔබ දැකලා නැද්ද? මේ අනවශ්‍ය රණ්ඩු මුකුත් නොඋනේ නැහැ බල්ලෝ දෙන්න අතර. මුකුත් නොඋනේ නැහැ බල්ලෝ දෙන්න අතර දැන් දෙන්න කා ගන්නවා කොටා ගන්නවා හේතුව මුකුත් හේතු නැහැ. එක හේතුවයි තියෙන්නේ. ඒ අය බල්ලෝ හින්දා වෙන හේතුවක් නෑ හේතුව ඒ අය බල්ලෝ හින්දා මම මෙතන බල්ලාගේ අදහස් කරන්නේ පහත් කරන්න නෙමෙයි නොදන්න කම නිසා තිරිසන් තේරෙන්නේ නෑ මනුස්ස ගතිය රැවිලා නිසා තේරෙන්නේ නෑ මොකද්ද මේ ලෝකේ සංසිද්ධිය කියලා තේරෙන්නේ නැති නිසා අද මේ මිනිස්සයා නැත්තම් ඒ තිරිසනා අනිත් බල්ලව හපා ගන්නවා කොටා ගන්නවා නමුත් ඒ තිරිසනා දන්නේ නෑ දීපු දේවල් ලැබෙනවා කවදද දවසක අයිවත් කා ගන්නවා ඒ බල්ලට කියලා ඕක නොදන්න නිසා මොකෝ කරන්නේ බය නැතුව දෙනවා අපේ රටවල් හොඳයි පින්වතුනි ලංකාව කියන රට මහා උත්තරීතර රටක් ඒ අතින් බලද්දි මහා ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන හින්දා නමුත් දැන් වෙන රටවල් ගත්තට පස්සේ ඒ රටවල මේ සිරිතක් ආගමක් දහමක් අම්මා තාත්තට ගරු කිරීම ආගමික ස්ථානවල ගරු කිරීම ඕක කිසි දෙයක් කියලා සාමාන්‍යයෙන් නෑ මම කියන්නේ 100% නෑ කියලා සාමාන්‍යයෙන් අඩුයි අඩු නිසා මොකෝ කරන්නේ එයාට අම්මට උනම් බයින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අම්මාට අම්මා කියනකට වඩා යාළු අම්මට නම කියලා කතා කරන සිරිතක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ළමයි තරහා ගියොත් අම්මට බයිනවා. ටීචර් බයිනවා. මං කියන්නේ ඒ තැන් වලට ඒ රටවල්පත් වෙලා තියෙන්නේ ඒ රටවල තියෙන කල්චර් එක නිසා. නමුත් අපිට එහෙම එකක් නැහැ. අපේ තියෙන්නේ ගුරුවරුන්ට අම්මලා තාත්තලාට පණ වගේ දෙවි දේවතාවුන් වහන්සේලා වගේ සලකන සමාජයක් අපේ රටේ තියෙනවා සාමාන්‍යයෙන්. නමුත් අද කාලේ Tamanට ඉස්කෝලේ කාලේ උගන්වපු ගුරුවරයෙක් නැගකට පස්සේ එහා පැත්තල නිදිය ගන්න જાති අපි කියන්නේ අර හිරිකිත මිනිස්සු කියලා જાතියකුත් ඉන්නවා. මේ මිනිස්සු ගැරද්ද කියන්නේ ඉතින් අයිමත් මිස් දීපු දෙය මිස්ට හම්බෙනවා එච්චරයි ඉතින්. නේද? මේ ලෝකේ කවුරුත් වැරදි නෑ පිටුනේ. සමාජයට හදාගත්ත නීති රාමුවට අනුකූලව වැරදිකම් තියෙනවා සම්මතයේ තියෙනවා සම්මතයට ජීවත් වෙන්න ඕනේ. දීපු දේවල් ලැබෙන්නේ. නමුත් කර්ම කියන්නේ දීපු දේවල් ලැබෙන්න කෙනෙක් බලපාන. ඔබට අර මොන හරි නරක දෙයක් හම්බ වෙනවා මතක තියාගන්න. ඒක නා පුදුම පව්. ඔබ ඒ කෙනාට වචනයක්වත් කියන්න දෙයක් නැහැ. එයාගේ කරගන්න තියෙන ධර්ම දේ කරගෙන ඉවරයි. ඔබ වචනයක් කිව්වොත් ඔබත් දෙයක් කරගත්ත එච්චරයි. එයාට මුකුත්ම උනේ නැහැ. එයා බැන්න නම් තරහා ගිහිලා මොන හරි කකුලෙන් ඇද්දන කකුලෙන් ඇදින අදහස් කරන්නේ ඔබ පල්ලයට තල්ලු කරන්න උත්සාහ කරා නම් ඔබ එහෙම කරා නම් ඉතින් පිටුනේ එයාට තව මොකුත් කරන්න දෙයක් නැහැ. එයා එයාගේ වල කපා ගත්තා. ඔබට තියෙන කට වහගෙන ඉන්න එච්චරයි. ඔබ වචනයක් හරි කට ඇරියොත් එහෙම ඔබ ඔබේ වල කපා ගන්න වෙනවා ඊට පස්සේ. ලස්සන කතාවක් තිබ්බ මම මතකයි. ත්‍රිවිල් පිටවස්ස ගහලා තිබ්බා. මේ ලෝකේ අපි නැගිටිනවන්න කැමති බස් එකේ හිටන් ඉන්න උන් විතරයි. මේ ලෝකේ අපි නැගිටිනවට කැමති බස් එකේ හිටන් ඉන්න උන් විතරයි. මොකද ඒ අයට වාසියක් තියෙනවානේ. එච්චරයි. මේ ලෝකේ කවුරු කාටවත් එනකන් බලන් ඉන්නේ නැහැ. ඔබව රැක ගන්න වගකීම ඔබට බාරයි. ඒ නිසා ඔබ තරහ ගන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න පිටුද. තරහ අරගෙන මනුස්සයට වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න 100 පාරක් හිතන්න. දීපු දේවල් ලැබෙනවා කියලා හොඳට මතක තියාගන්න. දුන් දේ ලැබෙනවා, දෙන දේ ලැබෙනවා එච්චරයි. දෙන දේ එක විදිහකින් නම් ලැබෙන්න කමන්නේ නැහැ 100,000 ගුණයකින් වැඩි වෙලා සමාට එන්නේ.
අද ඔබ පොඩි වචනයක් කියන එක සමහරට ඔබට සමාජයක් ඉස්සරහින් නිඳා වෙන මට්ටමට මේක බලන්න වෙන්න පුළුවන්. ආරයන් වහන්සේ නමකට වචනය කිව්වේ අම්බපාලි ඒක අත්භවයක රාජකුමාරිකාවක් වෙලා ඉන්න කාලෙක බෝමළුවේ කෙළ පිටක් දැකලා හිතුණා කට ඇරියවත් නැහැ හිතුණා කවුද මේ මෙතන කෙළ ගහපු ගණිකාව කියලා. හරියට මෙහෙණින් මාසනමක් කෙළ ගහලා තිබ්බේ. කවුද මෙතන මේ කෙළ ගහපු ගණිකාව කියලා හිතුණා. හිතුන එකේ පාකෙට අද්දව් ගානක් නිරාදුක විදලා ගොඩ ඇවිල්ලත් ගණිකාවක් වුණ අද්දව් අරිහත් වුණ අන්තිමත් භවෙත් ගණිකාවක් කියලා ඉපදුනේ. පොඩි කාලෙම හරිම ලස්සනයි. ගොඩාක් ලස්සනයි. ලස්සන හින්දා රජවරු යුද්ධ කරන්න පටන් ගන්න ගියා. ඊට පස්සේ තමයි රජවරු තීරණය කරේ එහෙනම් කාටවත් අයිති නැතුව හැමෝටම අයිති කරමු කියලා. ඊට පස්සේ තමයි ගණිකාව බවට පත් කරේ. අන්න ඒකයි කියන්නේ පිටුතුනේ හිතිලත්. එහෙනම් ඉතින් වචනයක් හරි කට ඇරිය කියලා කියන්නේ ඉතින් කතා දෙක නෑ නේද? ඒ නිසා ඔබේ කට පරිස්සම් කරගන්න. ඔබට බාරයි. තරහා ගන්න කලින් 100 පාරක් හිතන්න. එහෙනම් දේශනා අවසන් කරනවා. සිදුනානම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්.